අවසර තව කාරණයක් තමයි අර දැන් අපි මේ පරාර්ථ චර්යාවේ ඒ කාරණය කරනවත් එක්කම ඇත්තට මේක එතන දැනෙන ඇත්තටම ගුරු පූජාවම තමයි. එතන ඒ ගුරු පූජාවත් එක්කම මේ කියන්නේ තමන් අහපු වචනවලට කරන සේවය. ඒ කියන්නේ ඒකින් තමයි තමන් මේ ගැලවි ඔය ආධ්‍යාත්මීය ජීවිතේ අත්‍යවශ්‍ය එකක් තමයි ගුරු පූජාව. දැන් Hindu ආගමේ ඕක ඉහළින්ම දක්වනවා. ඒගොල්ලෝ කියන්නේ හැම දෙවි කෙනෙකුටම පූජාව තියන්න කලින් මුලින්ම ගුරු ඝන දෙවියන්ට පූජාව කරන්න ඕන. يعني ගුරුවරයානේ යාගෙන් පෙන්වන්නේ ගුරුවරු. ඔක්කොම මේ මාර්ගය, මේ ප්‍රත්‍යක්ෂය අවබෝධයට පත්වෙච්ච ගුරුවරුන්ට පූජා තියන්න ඕන. ඊට පස්සේ තමයි ඊතුරු දේව පූජාවල් දැන් අපි කතරගම ගියත් මුලින්ම කතරගම දේවාලේ පූජාව තියන්න කලින් ගණදෙවි කෝවිලේ පූජාව ඉවරුනාමනේ කතරගම දේවාලයට පූජාව ගේන්නේ. ඒ සංකල්පයේ තියෙනවා මෙතන. පැහැදිලිනේ? ගණදෙවි ගුරු පූජාව කරන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි දෙවියන්ට පූජා කරන්නේ. ඒ කියන්නේ අර වචන කියපු ඒ මාර්ගය උගන්වපු ඒ ගැලවීමේ පෙන්නපු අයට ගෞරව කරන්න ඕනේ. ඒ ගෞරව කරනකොට තමයි tamunට ඒක පිහිටන්නේ. නැතුව පිහිටිල්ලක් වෙන්නේ නැහැ. අර වචන එතකොට තේරෙනවා. කියන්නේ මනසින් මනස එකතු වෙනවා. පැහැදිලි? ඒක අර පූජාව ආරහා කරන්න පුළුවන්. ඒකට තමයි මම හිතන්නේ ඒගොල්ලෝ ඒක දාන්නේ නැත්තේ. ඒක සාර්ථකයි.